ජයප්‍රකාශ් සිවගුරුනාදන් සද්දා මංගල සූරිය බණ්ඩාරගේ ලස්සන නිර්මාණයකින් හැඩවැඩ වෙන පිරිමි ළමයි ටෙලිනාට්‍ය මේ වෙනකොටත් ලාංකීය ජනහදේ ගොඩක්ම දෙන කැමති ටෙලිනාට්‍යයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ පිරිමි ළමයි කියන ටෙලිනාට්‍ය මේ වෙනකොට එපිසෝඩ් 87ක් ගෙවිලා අවසන්. ඉතින් ප්‍රථම වතාවට මේ පිරිමි ළමයි කියන ටෙලිනාට්‍ය 2024 නොවැම්බර් මාසේ 11 වෙනිදා ස්වර්ණ වාහිනියෙන් විකාශනය වෙනවා. ඉතින් මේ පිරිමි ළමයි ටෙලිනාට්‍යයට ගොඩක් අති දක්ෂ රංගන ශිල්පීන් රැසක් මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයන් වලට දායක වෙලා තියෙනවා. උත්තික සහ දිනක්ෂිගෙන් අපට සුපිරි රංගනයක් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ කතාවේ අපි ඉදිරියට බලාගෙන යනකොට මේ කතාවේ අපට පේනවා මේ පුංචි හාමු කියන කෙනාට මේ දෙන්නෙක් බැඳලා ඉන්නවා. ඉතින් මේ බැඳපු දෙන්න ඒ දෙන්නට එච්චර කැමති නෑ. ඉතින් ඕගොල්ලන්ට මම මේ ටෙලිනාට්‍යයේ අවසාන කතාව කිව්වොත් මේ දෙන්න හොඳටම යාළු වෙන කතාවක්. ඒ කියන්නේ මේ තරහ වෙලා ඉන්න කුරුළු ජෝඩුව නැවත කතාවක් එකතු වෙන කතාවක් තමයි අපිට මේ පිරිමි ළමයි කියන කතාවෙන් බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ කතාව ගොඩක් ලස්සන කතාවක්. හැමෝටම බලන්න පුළුවන් සුපිරිම කතාවක් තමයි මේ පිරිමි ළමයි කියන කතාව. ඉතින් මේ පිරිමි ළමයි කියන කතාව හැමෝම බලන්න කියලාත් මම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ස්වර්ණ වාහිනී YouTube channel එකෙන් ඔයාලට මේක බලන්නත් පුළුවන්. රූප වාහිනියෙන් බලන්න වෙලාවක් නැත්නම් අනිවාර්යයෙන්ම YouTube එකෙන් බලන්න වටිනම කතාවක් තමයි මේ පිරිමි ළමයි කියන කතාව. මොකද මේ කතාව ඒ තරම්ම සුපිරි ගණේ කතාවක්. ඉතින් මේ පිරිමි ළමයි කියන කතාව හැමෝම බලන්න ලොකු කුඩා හැමෝටම රස විඳින්න පුළුවන් සුපිරිම ටෙලිනාට්‍යයක් තමයි මේ පිරිමි ළමයි කියන කතාව. නාටකම්කාරයෝ වගේම අති දැවැන්ත සුපිරිම ගණේ කතාවක් තමයි පිරිමි ළමයි කියන මේ කතාව. ඉතින් හැමෝම බලන්න අනිවාර්යයෙන්ම ස්වර්ණ වාහිනියෙන් හැමෝම බලන්න පිරිමි ළමයි ටෙලිනාට්‍ය.